Hello, good morning. ඔන්න තවත් වීඩියෝ එකක් ගෙන්න හදන්නේ අපි. ඉතින් කාලයකට පස්සේ කැම්පින් එකක් යන්න කියලා හිතාගෙන අංගයයි මායි ආවා. ඒ හලෝ. ආවා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ දොළොස් බාගේ පාරේ දේදුගල හරිය තමයි දැන් ඉන්නේ. කබරගල යන ගමන් බුලත් කොහු පිටිය නාවල පිටිය පාරේ. ඉතින් හරිම ලස්සන පාරක් ඉඳලා අපි නිට්ටඹුවේ ඉඳලා නුවරට ගිහිල්ලා නාවල පිටියට ඇවිල්ලා කබරගලට යනවට වැඩිය අපි හිතුවා මේ පාරේ බුලත් කොහු පිටියෙන් හැරිලා දොළොස් බාගේ හරහා යන එක ගොඩක් ලස්සනයි කියලා. ඒ පාර ගොඩක් ලස්සන හින්දා. ඉතින් දැන් අපි ආවා රොටියක් කාලා ප්ලේන් ටිකක් ගහලා යන්න ඕනේ. දැන් වෙලාව 9ට විතර ඇති. ඉතින් මේ පාරේ උඩහට ගොඩක් ලස්සනයි. මං කලින් ෂෝට් වීඩියෝ එකකුත් දැම්මා TikTok එකට. ඉතින් බලමු ගිහිල්ලා එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් ජාතික ආහාරේ කොහෙ ගියත් රොටියක් කන්න ඕනේ අනිවාර්යෙන්නේ. රොටියක් කාලා ප්ලේන් ටිකක් ගහන්න ඕනේ. එතකොට තමයි මේ ගමන සුබ වෙන්නේ සහ මේ වැඩේ හරියන්නේ. ඉතින් අපේ බඩු ටිකකුත් තියෙනවා, බෑග් දෙකක් තියෙනවා. දවස් දෙකක් ගමනක් ඉඳලා බඩු ටිකක් තියෙනවා. ලොකුවට මොනවක් ගත්තේ නැහැ අපිනේ. පුළුවන් තරම් බඩු අඩුවෙන් අරයි යන්න තියෙන්නේ. කබරගල පොඩි හයික් එකක් තියෙන හින්දා. ඉතින් මුලින්ම අපි බැලුවේ දැන් සතියකට විතර කලින් ඉඳලා අපි try කරේ නකල්ස් යන්න. නකල්ස් යන්න මේ දවස්වල අප්‍රෝ එක ගන්න ගොඩක් අමාරුයි. මොකද අර දිත්වයකින් පස්සේ පාරවල් එහෙම ගොඩක් අවුල් ගිහිල්ලා ඉඳ අනිත් එක නකල්ස් වලට දැන් දෙන්නෙත් නෑනේ. දෙන්නේ නෑ යන්න දෙන්නේ නැති හේතුව මේ කට්ටිය ගිහිල්ලා පොඩ හැමතැනම කැම්පින් කරලා ඒකින්ද තහනම් කරලා තියෙන්නේ. ලංකාවේ ගොඩක් තැන් වලට කැම්පින් යන්න තහනම් කරලානේ තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ හයික් එකක් අපිට යන්න පුළුවන් අවසර ගන්න පුළුවන් වුණා මාතලාගලනේ. මාතලාගලයි මොකද්ද දූවිලියල්ලයි නේ. මාතලාගලයි දූවිලියල්ලයි. ඉතින් ඊට වැඩිය ඒක අපි බැලුවේ තුන්හිස්කල හරි ගොම්බානිය ඒ කොහේ හරි යන්න කියලා. ඒ වගේ තැනකට යන්න බැරි වෙච්ච ඉඳ අපි ආවා එන්න ඊට පස්සේ ඊයේ තීරණය කරා කබරගල යන්න කියලා. ශනික තීරණය කරලා ඉවරලා කබරගල යන්න කියලා ආවා. ඉතින් උදේ 6ට විතර ඇති නිට්ටඹේ ඉඳලා ඇද්දි. කොයි හරියද? එහෙමද? 58 දෙනානේ. ඒ කියන්නේ මෙහින් අයින් කරා. අයින් කර කොහෙටද යන්නේ? කොහෙද යන්නේ? ඒගොල්ලෝ කුඩියට ගෙවල් අරගෙන ඉන්නවා. රජෙන් ගෙවනවා? මොකෝන් ගෙවලා මහරජයෙන් මොනවා. ඉතින් කුලී ගෙවන්නේ? කුලී ගෙවන්නේ ඒගොල්ලෝ ගැද. අතින්ද තාම රජෙන් එහෙම මුකුත් ගෙවලා නැහැ. ඒ කියන්නේ ඒවා නාය ගිහිල්ලා කඩානි ගියාද නැත්නම් අර අවදානම් කලාප විදියට අයින් කරාද? නෑ කඩාගෙන ගියා. කඩානි ගියාද? එහෙමද? 12 දෙනෙක් නැති වුණා. මැරුණා. එහෙමද? වැටුණා එතන ඔය උඩේ යන්නේ. ඔව් උඩහට යන්නේ. ඔය යන ගමන් කිලෝමීටර් භාගයක් උඩින් ඔය කන්ද ඇවිල්ලා දෙනවා. ඔයින් උඩ. එහෙමද? ඒකේ ගෙවල් පහක් තිබ්බා. ගෙවල් පහම යට වුණා. එහෙමද? 12 දෙනෙක් මැරුණා. පස් දෙනයි ගන්න හම්බුනේ. අනිත් ඒවා හැමම යට වෙලා ගියානේ. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිට විස්තර ගොඩක් කිව්වා.
දේදුගල ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා විදියට. අපි දැන් යන්න හදන්නේ දේදුගලින් තොලස්බාගේ පැත්තට. මොකද්ද රිටි ගහ? මොකද්ද යාර? ඈ? අන්න පල්ලෙහෙන් ඔයක් යනවා රිටි ගහ ඔය කියලා. ඉතින් දේදුගල හරහා යන්නේ. ඉතින් මේකේ විශේෂත්වය පොඩි පොඩි විදුලි බලාගාර 7ක් තියෙනවලු මේ රිටි ගහ ඔය වයින් කවර් කරන. මෙන්න මේ හරියෙන් තමයි ඒක යන්නේ. මම පල්ලෙහාට යන්නේ. 5ක් විතර තිබ්බද ගෙවල්? මේ අර අතන ෆොටෝ වගේක් දාලා තින්නේ මැන්ඩිච්ච කට්ටියගේ නේ. 12 දිනක් මැරුණාද? එහෙමද? පල්ලා අල්ලතර කිව්වා. ගෙවල් 4-5ක් විතර නේ. ගෙවල් ටික අර ගියක් තියෙන ඒ වගේ ගෙවල් තාලන්ටක් පුළුවන් නේ. ඔය තරහ. මේ ගෙවල් පහම වට වෙලා තමයි මේ තියෙන්නේ දිත්වයකට. ඉතින් මෙන්න මෙතන පොඩි බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ තියෙන්නේ මේ හරිය බෝඩ් එකක් තියෙනවා. මේ බෝඩ් එකේ 12 දෙනෙක් නේ. 12 දෙනෙක්ගේ ෆොටෝස් ටික තියෙනවා. ෆොටෝස් තියෙනවා. ඉතින් ඒකෙන් 5 දෙනෙක් විතර තමයි ඩෙත් බොඩි එක හොයාගෙන තියෙන්නේ. ඊටු 7 දෙනාම මෙන්න මේ පස් කන්දට යට වෙලා ඉන්නේ. මේ තියෙන ගෙවල් වල තහඩු බිත්ති ඔක්කොම අන්න අතන උඩක් තිබිලා තියෙනවා ගයක් නේද? මේ තියෙන තහඩුවෙම ඕක පස් කන්ද කොයි කපලා දාන්න ඕන. ඉතින් මාර මවුල් ඒක දැක්කම ගෙවල් වල බිත්ති තියෙනවා මෙට්ටක් තියෙනවා. මේ තියෙන මෙට්ටයක් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ පැලම්පිටිය. පැලම්පිටිය view point එක ගාව තමයි දැන් ඉන්නේ. ඉතින් අද මෙතන කවුරුත් නැහැ. වෙනදාට මෙතන තේ කඩයක් තියෙනවා. ඒ කවුරුත් නැහැ අද. view point එකටම ඉන්නේ අපි දෙන්න විතරයි. නේ යාළුවෙක් ඉන්නවා. හලෝ. කොහමද? ඇටිය බය වගේ. අව චුට්ටක් සැරයි නමුත් අවුලක් නෑ. පොඩි හුළඟක් එක්ක මාර ලස්සනයි. මේ එතනින් ඔහම නිම්නේ තියෙන වල්ලෑට. ඔව්නේ. හොඳට අද. පැත්තට අහුව අපි. ඉතින් අපි පැලම්පිටිය view point එකේ ලස්සන බලාගෙන දැන් ආයෙ යනවා 12 බාගේ පැත්තට ගිහිල්ලා කබර්ගලට යන්න. එහෙමනම් අපි යමු. අපේ ගමන් සගයා මෙන්න මේ විදිහට ඉන්නවා මෙතන. අපි ඇවිල්ලා ඉන්නේ 12 බාගෙට. ඉතින් බඩු ටිකක් වෙන බඩු ටිකක් ගන්න, කැම ටිකක් ගන්න ඕනේ හින්දා අපි ආවා. දැන් බඩු ටික තෝරන ගමන් ඉන්නේ.
ඉතින් මෙතන එළවලු ටිකක් තියෙනවා හැමදේම තියෙනවා ඒකින්ද අපි කල්පනා කරා මෙතනින් අරයි යන්න. ඒතකොට ලේසිනේ. මේක තව කිලෝමීටර් 7ක් විතර අපිට යන්න තියෙනවා. බලමු. ගන්නේ මොනවද ගන්නේ? ඒක තමයි හිතා ගන්න බැරිනේ. ගන්න මොනවද කියලා. ගොඩක් කියලා ගත්තා. ඔව්. අරගෙන තියෙන්නේ. බලමු. පළතුරු මොනවද ගමුනේ? අමේ නිලන්තේ කඩේලා තියෙන. නිලන්ත ට්‍රේඩ් සෙන්ටර් එක. ඉතින් ඔන්න 12 භාගේ ටවුන් එකේ භාගේ ටවුන් එකේ බඩුලිය ගත්තා. ඉතින් තව කිලෝමීටර් 7ක් විතර අපිට යන්න තියෙනවා කබරගල පීක් එකට හැරෙන්න තැනට. එන්න අපි ගමන් සගය අතන ඉන්නවා මහන්සි විඳානිය වුණා. යන්නේ මෙන්න මෙතන කෝවිල තියෙනවා. මෙතනින් අතුල් පාරේ තමයි යන්න තියෙන්නේ කබරගල පීක් එකට. ඉතින් නාවල පිටිය පැත්තේ ඉඳලා එනවා නම් ඉක්මනට එන්න පුළුවන් මෙතෙන්ද. අපි බුලත්කෝ පිටිය පැත්තේ ඉඳලා ආවින්ද ටිකක් දුරයි. නමුත් ඒ පැත්තෙන් ආවේ පාර ලස්සනයි නිසා අපිට ලේසි. අපි නිට්ටම ඉඳලා ආපු නිසා. ඉතින් එහෙමනම් බලමු ගිහිල්ලා එතනින් උඩහට. අවුවත් ටිකක් සැරයි. අවුව වැටිලා තියෙන්නේ. නමුත් හුළඟ තියෙන හින්දා අවුව ගාණක් නෑ අපිට. යන්නේ. ඉන්ටර්ලොක් ගල්ලා අල්ලපු පාර ඉවර වෙනකොටම කාබට් පාරක් තියෙනවා. මේ විදිහට පොඩි. මේ පාරේ උඩට යන්න තියෙන්නේ. පීක් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි ගෙනාපු බඩු ටික මෙතනින් පැක් කරගෙන උඩට නගින්න පුළුවන් විදිහට අපි රෙඩි කරගත්තා. අපි කිට් එක චේන්ජ් කරගත්තා. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ පැතුම් මල්ලිගේ ප්ලේස් එක. ඉතින් YouTube වීඩියෝ වල මෙයා ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් කට්ටිය දන්න හින්දා මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ. මේ ඔන්න එන කට්ටියට පැතුම් මල්ලියව කන්ටැක්ට් කරගෙන ඇවිල්ලා මෙතන මෙයාගේ තියෙනවා ඕන හැමදේම තියෙනවා. කැම්පින් කරන්න අවශ්‍ය ටෙන්ට්, එතකොට ගෑස් ලිප්, ගෑස් මේ හැමදේම තියෙනවා. ඉතින් ඒකේ හින්දා එන කෙනෙක්ට අවශ්‍ය කෙනෙක්ට බලා ගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාන්නම්. ඉතින් මෙයාව කන්ටැක්ට් කරගෙන ආවොත් එහෙම මෙතනින් වතුර බෝතලේ ඉඳලා හැමදේම ඔයාලට ඕන විදිහට අරයි යන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යන් කබරගල පීක් එක ගින්න. ඔන්න ඉතින් අපි අපේ හයික් එක පටන් ගත්තා. ඉතින් ටෙන්ට් එක තියෙනවා, වතුර තියෙනවා, බාබකියු මැෂින් එක තියෙනවා. මම ඉන්නවා. ඉතින් ගොඩක් කාලෙකින් අපි ට්‍රිප් එකක් ගියපු නැති හින්දා ටිකක් අමාරු වෙන්නේ. ඔව් ඒක අපිට ටිකක් අමාරුයි. අනිත් එක අපි හිතුවා අර එක දිගටම වැඩ කරනවා. වැඩ කරලා ඉතින් පොඩි මහන්සියක් වෙන්නත් ඕනේ. කොහේ හරි පොඩ්ඩක් ඇවිදින්න ඕනේ. ලංකාවේ ලස්සනයිනේ. ලස්සන තැන් බලන්න ඕනේ. බලන්න පොඩ්ඩක් ඇවිදින්න ඕනේ. ඉතින්
වතුර බටේ යනවා. එහෙම ඇවිදින්න බැරි කට්ටිය වෙනුවෙන් අපේ YouTubers ඉන්නවා ලස්සන වීඩියෝ දානවා. ඒ වීඩියෝ බලන්න ඕනේ. ඉතින් එහෙම අය වෙනුවෙන් තමයි අපිත් අපේ අත්දැකීම මේ විදිහට වීඩියෝ කරලා ඔයාලට දාන්නේ. විස්තර දෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අපේ channel එකට අලුත් නම් subscribe කරන්න, වීඩියෝ වලට like කරන්න, comment කරන්න, share කරලා support එකක් දෙන්න කියලා. නේද? අනිවාර්යයෙන්. බැනලා හරි දාන්න. ඔව් බැනලා හරි දාන්න බලන්න. ඒ කියන්නේ අපි ආසයි ඔයාලත් එක්ක මේ අත්දැකීම් මේ ෂෙයා කරගෙන මොකද කරන්න නැතුව මේ වෙන සීන් එකකට සල්ලි හම්බ කරන්න හරි මේ නෙවෙයිනේ. අපි ජොබ් කරනවානේ. උනාටෙන් පස්සේ නේ කවුරුත් එහෙම යන්නෙත් නෑ. දැන් අපි මේ පින්නනවනේ ගිහිල්ලා මේ. ඔව් ගන්න පුළුවන්. අවුලක් නෑ මෙහෙම. ඇත්තටම ගොඩක් කට්ටිය මේ හිතනවා යන්න බෑ කියලා දැන්. ට්‍රැවල් කරන්න බෑ කියලා. මොකද පාරවල් එහෙම ගැඩිලා එහෙම සීන් එකක් එහෙම නෑ. පාරවල් තියෙනවා හැබැයි ඒකත් කියන්න. ඕ බැරි දැන් තියෙනවා. මං කියන්නේ පාරවල් එහෙම හදලා තියෙන්නේ ගොඩක් තැන් වලට යන්න පුළුවන්. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. දන්නේ නැහැ ඉතින් කොහොම වුණාද කින්ද මන්ද කියලා. මිනිස්සෙක් කරපු වැඩක් නම් හරි අපරාධයක් මේ. මේ ඔක්කොම ගිනි තියලා ඉබේ ඇතිවිච්ච ලැබුගින්නක් වගේ නම් ඉතින් එහෙමයි නේද? මිනිස්සෙක් කරපු වැඩක් නම් හරි අපරාධයක් ඈ. පිච්චිලා. ඔව් පිච්චිලා තියෙන්නේ. මෙතනින් එහා පැත්ත ලොකුවට යායක්ම පිච්චිලා තියෙන්නේ හරියටම අර. අපි යන ගමන් ඉන්නේ ඉතින් උඩට බඩු ටිකත් එක්ක පොඩ්ඩක් අමාරුයි ඈ අර හැමදාම ගිහින් කියනවා ඔව් ඒක තමයි අර කන්දෙත් එන් තැන් වල යනවා සමහරට මේ රස්නෙට ඉබේ ගිනි අරගෙන දන්නේ කොහොම හරි මෙතන වතුර ටිකක් තියෙනවා මේ මහන්සි පොඩ්ඩක් හිටියා ඉතින් චොකලට් එකක් කනවා මාර ලස්සන view එකක් තියෙනවා මෙතන ඒක දිහා බලාගෙන චුට්ටක් වෙලා හිටියා වතුර ටිකක් ඉඳීලා යත් දෙක සාදර සමානුග්‍රහය ගෙවන්න කියපන් අපිට කොට ඔව් කඳුනන් ඉන්නන්ගේ මේ හැම කන්දකින්ම පොඩ දුම නගින සීන් එකක් තියෙනවා. අය දන්නේ නැහැ නේද? දුනා කියන්නේ ගිනි තියෙනද කොහෙද? ගිනි තියෙන ඇතිනේ. මෙහෙත් මේ මෙතෙන් දෙනකන් තේ හදලා තියෙන්නේ. මෙවුවා මේ ගිනි තියලා තින්නේ තේ හදන්නද දන්නේ නැහැ. කොහොමද දන්නේ ඉතින් අපි. ෆයිනස් ගස් තියෙනවා මේ හරිය පොඩි චූටි එවුවා සාමාන්‍යයෙන්. චූටි එවුවා මේ මේවා ඉතින් සෑහෙන උස ගිහුවාම මාරම එකක් තියෙන්නේ මේ හරියනේ. අපි ඔහොම ඇවිල්ලා තව පොඩ්ඩක් යන්න තියෙනවා අපිට. එතනින් ඔහොම මෙතෙන්ද මෙතෙන්ට මාර ලස්සන view එකක් තියෙනවා. එන්න මෙතනින් පේනවා කොත්මලේ විහෙර චෛත්‍ය. එතන පල්ලෑම් පේනවා කොත්මලේ ජලාශය. මේ පැත්තෙන් අම්බුලුවා පේනවා තාමත් අපිට. මොහොම යනවා තව කඳු ගොඩක් පේනවා. ඉතින් තව පොඩ්ඩක් යන්න තියෙනවා. ටිකක් මාන්ති මේ හරිය ලොකුට ඔහම ලොකු මේ හයික් එකක් තියෙන්නේ. පාරේ තියෙන විදිහට අමාරුයි පොඩ්ඩක්. මේ වගේ වතුර ගිහිල්ලාද කොහෙද මේ? හේදිලා ගිහිල්ලා තියෙන්නේ. ඒකින්ද ටිකක් අමාරුයි. තව ටිකක් තියෙනවා යන් එනවා. යා
කාලේ ඒ කියන්නේ අපි මෙහෙ එන්නේ නැති කාලේ කලින් ඇවිල්ලා වීඩියෝ දාපු කට්ටියගේ ඒ ලස්සන වීඩියෝ දැකලා තමයි අපිටත් එන්න ආසයි ඉන්නේ. ඒකල කොහොම හරි හිතාගෙන ඉඳලා යනවා. දැන් අපි යන්න බලාගෙන ඉන්නවා. අවුරුත් තාම ඇවිල්ලා නැහැ. අපි විතරයි ඉන්නේ. මෙතනත් ප්ලේස් එකක් තියෙනවා. ඔන්න මෙතනත් ප්ලේස් එකක් තියෙනවා. උඩත් ප්ලේස් එකක් තියෙනවා. අපිට දැන් හිතා ගන්න බෑ අපි ඉන්නේ කොතනද කියලා. මෙතනත් නම් හොඳයි හැබැයි නේද? ඔය විදිහට තමයි තියෙන්නේ පල්ලෙහා view එක. විතර වෙද්දී අපි ආවා. ඉතින් දැන් මොනවා හරි අපි දවල්ට කන්න හදා ගන්න ඕනි. අපි නූඩ්ලස් එකක් හදලා කාලා පොඩ්ඩක් මෙතනින් උඩට යන්න තමයි හිතාන ඉන්නේ. එකක් කන්නේ කන්න මට නම් බෑ වගේ. ඉතින් ඒක පෝෂණය මයිලෝ. ඔය බලන්න පත් වෙනවනේ. මෙන්න තියෙනවා නාවලපිටිය ටවුන් එකේ ඉඳලා දොළොස් බාගේ හරහා පුලත් කෝපිටියට යන පාර මේ තියෙන්නේ. මම එදා බයික් එකේ යද්දි පොඩි වීඩියෝ එකක් කරගෙන ගියේ. එදා බලාගෙන ගියා කබරගල එන්න ඕනේ කැම්පින් එකක් කරන්න කියලා. උන්නා දාවා. මෙන්න මේ හරිය ගිනි ගන්නවා පාරේ.
අපි දවල්ට කන්න නූඩ්ලස් එකක් හදාගත්තා. කෑවා කාලා ඉවර වෙලා යන්න හදන්නේ. කබර ගලා ආපුවාම දැන් තියෙනවා view point එකක් පොට්ටක් එක්ක. හුළඟ ටිකක් සැරයි ඔව්වත් ටිකක් සැරයි අපි උඩහට යන්න ඕනේ උඩහට ගිහිල්ලා පල්ලෙහාට ආපු කෙනෙක් කිව්වා උඩහ පොඩ්ඩක් හුළඟ සැරයි මේ අවුවත් සැරයි කියලා මම හිතනවා දැම්මම අපි මේ පැත්තට ගිහිල්ලා තීරුමක් නැහැ කියලා මොකද කරන්න හදන්නේ? ඔය ගාම පොඩි ප්ලේන් ටියක් නේද? වෙලාවත් එක්ක හොඳයි නේ කියලා දෙනවනේ. බිස්කට් එකක් කාලා ප්ලේන් ටියක් කාලා ටෙන්ට් එක සෙටප් කරගන්නත් එපේ. වහිද දන්නේ නේ. වැස්සකුත් ටිකක් මට පිට මේ උඩම තියෙන්නේ. බලාකුලක් ඇවිල්ලා මේ උඩ. ඔව්නේ. ඈ? හැබැයි මේක මේ යයිද කියන්නත් බෑ. හරියට
අනේ මම ආරෙත් තියෙනවා. අද නාන්න වෙනවා. ලවන් ගෑලු දරන් ආ. මේකට උඩනේ තියෙන්නේ. වක්රයිද? ඉතින් පේන්ට් එක ගාලමු. ඊගන් ගන්නනේ. දැස්තිලා යාවි. අපි ගොඩක් වාසනාවන්ත මේ වෙලාවේ බණත් අහන්න පුළුවන් අපිට. කප්පෝරේ හාමුදුරුවෝ බණ. කොහොම හරි ෆයිනලි ටෙන්ට් එක මෙතන සෙටප් කරගත්තා. අපි ටෙන්ට් එක සෙටප් කරන්න ගියේ යන්න අතන පල්ලෙහා. මෙතන කට්ටියක් ඇවිල්ලා හිටියා. ඒගොල්ලොත් ගියා. ඊට පස්සේ අතන නිකන් පොඩ්ඩක් ගස් කොම්මන වැඩි වගේ හින්දා මෙතෙන් ආවා. මෙතන හොඳයි. මෙතන එළියයි. මොකද හිතෙන් ප්ලේස් එක ගැන? ඇත්තටම හොඳයි මෙතන. ඒ කියන්නේ මේ අතෙන්ට වැඩි ලොකු එළියක් තියෙනවා. ඔව්. ඒ වගේම මේ උදේටත් අර පැත්තෙන් හොඳ මේ පැත්තත් හොඳ view එකක් තියෙනවා උදේට. මේ පැත්තෙන් ගත්තාම මේ පැත්තෙත් හොඳ view එකක් තියෙන හින්දා අපි මෙතන ටෙන්ට් එක සෙටප් කරගත්තා. දැන් අපි කරන්න හදන්නේ විදුලිය දෙන්න. විදුලි රෑන්න අදිනවා අතන. තන ඉඩ තියෙනවා හොඳට. වැස්සත් එක්ක අපි රෑ කෑම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. බලමු අපේ කුක්ස් මෙතන වැඩ කරනවා. මොකද වෙන්නේ? බාබකියු එකට චිකන් ටික සීසන් කරගන්න හදන්නේ. වැඩේ කියන්නේ වස්සක් ඇවිල්ලා මේ වට පිටාවෙන් වලාකුළු නෑ. අපි ඉන්න උඩ තැන විතරක් වලාකුළු ඇවිල්ලා. වහින්නේ නෙමෙයි පින්නේ වැටෙනවා. දැස්සොත් තමයි මාරේ. ටෙන්ට් එක උඩින් කවරයක් දාගන්න වෙන්නේ. ඔව්. උඩින් තියෙන කවරයක් දාගන්න ඕනේ. පෙන්නන්න ආන් අර ඔක්කොම මේ අවුවත් වැටලා තියෙනවා. හොඳට තියෙනවා. මේක උඩ විතර මේ උඩ. ඒ කියන්නේ එහා පැත්තට අවුව තියෙනවා හොඳට නේ. අපේ මෙහෙ උඩ වහන්න. මෙතන උඩ උඩ වලාකුළුවක් ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ අපිටම වහිනවා වගේ මට පේන්නේ. ඊට වහින්න දෙන්න හදන්නේ. කමක් නැහැ. ඉතින් පුළුවන් විදිහට අපි වැඩේ කරමු නේ. කරමු. ආ ඉතින් කරන්න දෙයක් නැහැ. වැස්සොත් එහෙම මේ මෙච්චර මේ දේවල් කරලා
එහෙනම් වැස්සත් එක්ක ආයෙ හම්බුවෙමු අපි. වැස්සත් එක්කම තියෙනවා. වෙනා කොහොමද දාන්නේ? දැන් වැස්සේ නෑ නේද? ඉතින් නෑ මේක තෙමින් නැතුව හදන්න. වහිනවා හොඳටම වහිනවා දෙනවා දොඹෙන් යන්න පොඩි වැස්සක් නෙවෙයි යන්නේ ලොකුවටම යනවා වැස්සෙන් පුළුවන් තරම් අපි බඩු ටික අතුරට දාගත්තා මොකද කියන්න දෙන්නේ කියන්න දෙයක් නෑ බලාගෙන ඉන්න තියෙන්නේ දැන් වැස්ස මායනක. ඊට පස්සේ තමයි කරන දේ. ලොකුවටම යන හින්දා ගොඩක් වෙලා නැති සමහරට පායයි. පායවුත් හොඳයි. ඉස්සරහා පැත්තේ තියෙන අඳුරෙන් ඔක්කොම මොනවද තියෙන්නේ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා දැන් හිත හොඳ view එකක් බලා ගන්න පුළුවන්. ඒක වැස්සත් එක්ක උදේ නම් ලස්සන view එකක් බලා ගන්න පුළුවන් නේ. එයාට තමයි කේස් එක. ඒ කියන්නේ උදේ වෙනකන් අපිට ඉන්න පුළුවන් වෙද්දක් නෑ. ඔව්. මේ පැත්තටත් වහිනවා මම හිතන්නේ. මේමයි ඉතින් කැම්පින් කියන්නේ වැස්ස කියන එක අනිවාර්ය දෙයක්. කැම්පින් වල වැස්ස කියන එක normal. ඒක අපි ඉඳන් වැඩේ කියන්නේ අපි හිතමු නැති දැන් මෙතන වුණා. හිතපුණා මේ දැන් මේක ඇතුළට වතුරේ ඉතන නෝ. ඔව්. ඒ කියන්නේ මේ උඩින් උඩට වැටෙන වතුර ඔක්කොම ගලාගෙන යනවා මෙතනින්. අපි ඔක කලින් හිතුවා. නමුත් ලොකුවට ඒක ගත්තේ නැත්තේ මේ අවුලක් වෙන්නේ නැති කියලා හිතුවා. එහා පැත්තෙන් පොඩි වතුර පාරක් තියෙන ඉඳලා ඒ වුණාට අර ගලට වැටෙන වතුර ඔක්කොම එන්නේ මේක හරහා. ඒකයි වැඩේ උනේ. දෙනවා ඉතින් නොමේ යනවා. කරනාද ඒ වගේ දැන්. හොඳයි සුපිරි. හොඳ අත්දැකීමක් දෙනවා. අබරගල කැම්පින් ඊට පටන් ගත්තා. කවුගේ දවස් ටිකේම වැහලා නැහැ. ඉතින් අපි හිතුවා ලොකුවට වැස්සක් යන එකක් නැති වෙයි කියලා. ඉතින් වහිනවා දැන් හොඳටම වහිනවා. ඔන්න ඉතින් පෑ දෙකක විතර වැස්සකින් පස්සේ කියන්න එපා. පෑ දෙකක විතර මල් වර්තාවක් ගියා. පෑ දෙකක විතර දඩාර මල් වරුසාවක් ගියා. මේ ටික ඔක්කොම යට කරගෙන ගිහිල්ලා මේ ඔක්කොම යට කරන් ගිහිල්ලා මේ පැත්තෙන් ආපු වතුර පාර ටෙන්ට් එක හරහා ගිහිල්ලා කොහොම අපි ග්‍රවුන්ඩ් ෂීට් එකක් ගහලා තිබ්බේ. නමුත් අපි හිතුවේ නෑ මෙච්චර දෙයක් වෙයි කියලා. හොම් ඇවිල්ලි ඉවරලා කොහොම ගිහිල්ලා කෙටින්ම කිව්වොත් එහෙම අපිට කෙලවුණා. හොඳ මේකෙන්. හොඳ මේකෙන් කෙලවිලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි පල්ලෙ හැපෙන්නේ. හරි කමන්නේ කොහොම හරි ඉතින් අපි අපේ වැඩේ පටන් ගන්නවා. බාබකියු එක දාන්න පටන් ගන්නවා. දැන් නම් බින්දුවක්වත් අහින්නේ නැහැ, පින්නක්වත් නැහැ. වැහලා ඉවරයි. පැය දෙකක් විතර වැස්ස හොඳටම. වැස්සට අහු වුණා, තෙමුණා ටිකක්. ඒක පිටිපස්ස හදන්න ගිහිල්ලා තෙමිලා ඉන්නේ. තෙමිලා නේ ඉන්නේ. මොනවද කියන්නේ වැහින්න මල් වරු ගවන්න නැත්. ඔව්. දෙන්නේ නැතු. බලාතම පේන්නේ නැති හොතරම වැස්සා. ඒව ගල්ලා තියෙන්නේ දැන් මේ ගැටයක් ගල් ලියා ගන්න බැරි තත්ත්වෙ. ඔන්න ආයෙත් වහිනවා. මෙහෙට ඒව අල්ලන්න බෑ. ඇදලා ඉන්නේ. ආයෙත් වහිනවා. මාරම හයියෙන් වහිනවා. මේ පාර. ඉතින් අපි පුළුවන් විදිහට පොඩි ෂේප්මන්ට් එකක් දාගත්තා. ඉතින් මොකද වෙන්නේ? ආයෙත් එන්න තියෙන ඔක්කොම එකලා ඉවරයි. ඔක්කොම ඉලක්ක ඉවරයි. තෙවිලා ඉන්නේ දැන් නම් ඉතින් තෙමෙනවා කියන්නේ මේ අර උඩහා ගල පැත්තට වැටෙන වතුර ඔක්කොම එන්නේ මේ කානුව ටික මෙතනින් යන්නේ. මෙහා පැත්තෙන් කානුව ලොකුවට තියෙනවා උනාට වැස්ස සැරින්දා මේ වැඩියෙන් යනවා. ඉතින් ඔක්කොම මෙතනින් යනවා. ඒ වතුර වලට යන්න ඇරලා අපි අපේ පාඩුවේ අපේ බාබගේ වේදා ගන්නවා අපි.
නැත්තත් කමන්නේ මේ දුම නැතුණා නේ. දුම තිබ්බේ දුම කියන්නේ මේකේ දුම ඉතින් උලන් කරකවනවනේ උලන් අර උඩින් දාලා වතුර වැටෙනවනේ. ඔව්. ඒ වතුර තමයි මේ එනවා ඉතින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කබරගල කැම්පින් එකක් ඇවිල්ලා අද අපිට දුන්න ගම්බු වෙලා ඒක අනිත් පැත්ත දෙන්න. ඕක් ගාලා බලන්න. යෝන් දුන්නේ යක්කුන්ට පෙරේ ගන්න දීලා කනවා අපි. මිස්ස බෑ යන ඔක්කොම හරි ඈ බෑ. මේකට තව නූඩ්ලස් එකක් හදා ගන්නත් තියෙනවා. මුකුත් කරන්න දෙන්නේ නැහැ වැස්ස. ඉන්දා. කියන්න මොනවද? කියන්න ඉතින් වහිනවා පොඩ්ඩක්. ගණන් ගන්න එපා පොඩ්ඩක් විතර වහින්නේ. අවුලක් නැහැ අපි හොඳින් ඉන්නවා තාම. නෑ නෑ අතරම පොඩ්ඩක් නෙවෙයි මාර විදියට වහිනවා. දැරටම වහිනවා. එළිය හොඳටම වහිනවා. බාබගේ හොඳයි. සොලිඩ්. අහම කරන්න දාන්නේ. දැන් ගොඩක් හුළඟ තියෙනවා. මෙන්න අපේ මේක ඇවිල්ලා අපේ කොමඩ් දෙන්නේ මොකද? සිංක් එක. මේකෙන් තමයි අපි මේ අතේ මොකද ගන්නේ. මේ තරම් වතුර දාලා ඉතින්. හිතුවේ නෑ ඇත්තටම මෙච්චර දෙයක් වෙයි කියලා. සතියක් දෙකක් විතර වහින්න නැතුව තිබ්බ හින්දා මේ බලලා තමයි කැම්පින් ආවා. අද හරියටම වැස්සා අපි ආපු දවසේදී. ආමුණයි. අපි කොහොම හරි බාබකියු එක දාගත්තා. එහෙම හරි කරගත්තනේ අපි බලේ. බලමු කොහොමද. බාබකියු එක දාගෙන කෑවා මේ දැන් නූඩ්ලස් එකක් හරි හදාගන්න ඕනේ උනාට. මේ මාර හුලඟක් තියෙන්නේ. ඔය ඉස්සරහින් පොඩි ටෙන්ට් එකක් ගහගත්තා. අට්ටම හුලඟක් තියෙන්නේ. සෑහෙන හුලඟක් තියෙනවා. ඉතින් සද්ද වැඩිනේ. ඔව් මාර හුලඟ මේ සද්දයක් එනවා මොකද මෙතන ෆයිනස් ගස් තියෙන හින්දා ඒ වගේ මේ හුලඟ සද්ද ගොඩක් එනවා. වෙලාව දැන් 9:40යි. තාමත් වැස්ස ප්‍රායෝවේ නැහැ. තාමත් වැස්ස වහිනවා. සහ මාර විදියට හුලඟ තියෙනවා. ඉතින් අපේ බාබකියු එකත් ඉවරයි. කෑවා තව සුට්ටක් තියෙනවා. මේකත් ගත්තා කෝකටත් ඇතුළට කියලා සීතල හින්දා ප්‍රශ්නෙට මරු මේක. හැබැයි කකුලේවත් වැදුනොත් තමයි වැඩේ තියෙන්නේ. මේ ඉතින් පොඩි ඇලර්ට් එකක් දාන්නත් ඕනේ. මම අපි හිතනවා හෙට උදේට මේ අවුලක් නැති වෙන්නේ. හැමදේම ඔව් මේ දුක් ඉඳලා කොහොම හරි හෙට උදේ හොඳ සන්රයිස් එක බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හෙට උදේට හම්බ වෙමු. මොනවා හරි උයන්න ඕනේ හෙට උදේට. දැන් රැට ඉුවෙත් නැහැ මොකුත් ආයේ හැදුවෙත් නැහැ. අපි බාබකියු එක විතරක් කෑවි. මාරම විදියට වහින හින්දා. එහෙනම් good night. හෙට උදේට හම්බ වෙමු. කෑවේවා. හැමදේම සාර්ථක විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හෙට උදේට හම්බ වෙමු.